මම ඔයගලන්ට කලින් කියලා දුන්නා බයස් පටි එහෙම නැත්නම් පයිපින් පටි කපා ගන්න කොහොමද කියලා. කපා ගත්තට පස්සේ පයිපින් පටිය හොඳ පිට ඇඳුමේ හොඳ පිටට තියලා මෙන්න මේ විදිහට කර වටේ මහගෙන යන්න තියෙන්නේ. පයිපින් පටිය මෙහෙම තියලා ඇඳුමේ හොඳ පිටට තියලා මෙන්න මේ විදිහට වටේට මහගෙන යන්න තියෙන්නේ. මේ බලන්නකො මහන විදිහ. විදියට හිමීට මහගෙන ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ කොටස් දෙක මූට්ටුවට අපි කට් මාක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට කට් මාක් දාගන්න අවශ්‍යයි. එතකොට ඔයගලන්ට ලස්සන නිමාවක් අරගන්න පුළුවන්. කට් මාක් දාලා ඒ මූට්ටු කොටස පයිපින් පටිය පැත්තට තියලා මෙන්න මේ විදිහට නැවතත් මහ ගන්න අවශ්‍යයි. මේ බලන්නකො මැහුවට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන නිමාවක් එනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට නැවතත් කන පිට හරවලා මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට නවලා මසා නිම කරගන්න තියෙන්නේ. මේ බලන්නකො මැහුවට පස්සේ පයිපින් පටිය කොහොමද එන්නේ කියලා. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයගලන්ට ඊට පස්සේ අයන් එකෙන් අයන් කරගත්තම හරි.